අද අපි කරන්න යනවා ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකේ ට්‍රේඩින් කරලා සල්ලි හොයන්න. මේක ට්‍රේඩින් නෙමෙයි. මේක ටික් ට්‍රේඩින්. ඒක කොහොමද දන්නවද කියන්නේ? මේක අපිට ඕනේ Diro Go කියන වෙබ්සයිට් එක. නැත්නම් Diro Go කියන ඇප් එක දාගත්තත් හරි. මම මේකේ account එකක් හදන විදිය පල්ලෙහා description එකේ link එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. හරි දැන් අපි මේක මුලින්ම අපිට මේක ඕනේ Diro එකට log වෙන්න ඕනේ. log වෙන sign in වෙන්න. මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. නැත්නම් comments එකේ දාලා තියන්නම් link එක account එක හදන විදිය. හරි account එක හදලා app එක download කරගෙන අපි app එක ඇතුළට යන්න ඕනේ. හරි දැන් මම මේකේ මගේ real account එකේ ඉන්නේ. මම real account එකෙන් අයින් වෙලා මගේ demo account එකට යන්නම්. මම ඒකෙන් මුලින්ම පෙන්නලා මම මේක real account එකේ දාන විදිහත් මම පෙන්නන්නම්. මේ තියෙන මගේ demo account එක. මම මේකෙන් trade කරනවා කියන්නේ මේක පොඩි සරල වැඩක් තියෙනවා. මම ඒක කරලා මගේ real account එකේ කරන වැඩෙත් මම පෙන්නන්නම්. හරි මේක ලේසි වැඩක් තියෙන්නේ අපිට මොකුත් කරන්න නැහැ. මොකුත් කරන්න කියන පොඩි settings ටිකක් හදන්න තියෙනවා. හරි දැන් මේක අපි මේක ටික් එකෙන් ටික් එකට යන්නේ. මේක ටිකක් උඩට ගත්තාම අපිට පෙන්නනවා මෙන්න මෙතන take amount කියලා. අන්න මේක ඔයා ඩොලර් එකක් වෙනකන් දාගන්න ඕනේ. මම ඩොලර් එකක් වෙනකන් දාගත්තේ. ඒකලා මෙතන take profit කියන ටික් එක on කරලා මෙතන ඔයා දාගන්න ඕනේ ඩොලර් 0.05ක්. හරි මේක අපිට කරන්න තියෙන්නේ දැන් මේක මම take profit කියලා දාන්නේ එක ටික් එකකින් අපිට 0.05ක් එන්න. දැන් ඔය කටේට යටින් මම ඔය පෙන්නන්නේ අන්න එකේ තියෙන අපි මේ ටික් එක මෙන්න මේ රූල් එක ටච් වෙලා තියෙන දැන උදේට මම buy එකක් දැම්ම දැක්කනේ. ඒක සෙල් වෙන මේක එක ටික් එකයි යන්නේ. ඔන්න මම තව එකක් දාලා පෙන්නන්නම්. මම මේ හරියෙන් විතර buy කරනවා. දැන් බලන්න අර දැක්කනේ එක ටික් එකකින් ඩොලර් 0.5ක් ඇවිල්ලා. අපි ඒක දැන් හිතන්නකෝ ඒක දවසකට 100 පාරක් හරි එක්සැම්පල් එක විදිහට අපි 150 පාරක් කරා කියලා. එතකොට අපිට හම්බ වෙනවා මම දැන් ඔය ස්ක්‍රීන් එකේ පෙන්නන්නේ අන්නේ ගාන වැටෙනවා. ඔය කට්ටියට මේ මම ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නම්. ට්‍රාන්ස්ලේට් කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලට ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නම්. හරි දැන් මම ඊළඟට කරන්න යන්නේ මගේ Diro එකට log වෙලා මම දැන් හිතට මම trade එකක් දාන්නේ ඩොලර් 5කින්. ඩොලර් 5කින් trade එකක් දානවා. ඒකල මම take profit එක විදිහට දානවා. මම take profit එකට දාලා තියෙන වෙන ගාණක්. ඔය කට්ටිය මෙතන take profit එකට දාගන්න ඩොලර් 0.25යි. ඒ කියන්නේ ඩොලර් 725ක් විතර. ඒක අපි ඔන්න මම දැන් ඔය කරන්නේ අන්න ඒ විදිහට කරොත් දැන් හිතන්නකෝ ඒක ඔයා හොඳට දවසකට ඔය වගේ ට්‍රේඩ් 150ක් දාන මේ ට්‍රේඩ් නෙමේ ටික් මේවා 150ක් විතර දාපුවාම ඔය එන ගාන මම දැන් කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. හරි දැන් මම ඕක කැල්කියුලේට් කරලා පෙන්නන්නම්. එතකොට අපිට දවසකට ඩොලර් 37ක් එනවා. හරි මම දැන් ඒක සාමාන්‍ය වර්තමාන රුපියල් වලට හරවලා බැලුවොත් රුපියල් 11000ක් විතර. මම දැන් ඒක දවස් 25න් වැඩි කරනවා. මොකද මාසයක් නේ දවස් 25න් වැඩි කරනවා රුපියල් 2 ලක්ෂ ගාණක් එනවා. ගැටි බලන්න දැන් මම ඒක කරන විදිය. හරි මම දැන් ඊළඟට අපි Diro app එකට ආයේ log වෙලා මම ඒකේ දානවා රේට් එකට දාන්න ටික් එකට දාන්නේ ඩොලර් 10ක් විදියට. ඒ කියන්නේ රුපියල් 3000ක් විතර ඩොලර් 10ක් දාලා මෙතන take profit කියන දැන ඩොලර් 0.50ක් දානවා කියන්නේ 0.5ක්. අපි බලමු 0.5 කොහොමද මම ට්‍රේඩ් දාන්නේ කියලා. මම මේක දාන්නේ එක ටික් එකයි. මේක එක ටික් එකකට ඩොලර් 0.5ක් ගෙවනවා. ඒ කියන්නේ ඩොලර් 0.50. මම දැන් ඒක තව ට්‍රේඩ් එකක් විතර දාලා මම මේක කැල්කියුලේට් කරලා පෙන්නන්න කීයක් විතර තියනවද කියලා. මේක ඩොලර් 0.5 මම ගුණ කරනවා ට්‍රේඩ් 150 අපි දාන්නේ 150න් ගුණ කරනවා. එතකොට අපිට එනවා මෙන්න මේ ගාන. හරි මම දැන් ඒක ගුණ කරනවා 300කින්
රුපියලක වටිනාකම බලන්න ආයෙ කළා මම ඒක ගුණ කරනවා දවස් 25කින්. මොකද මාසෙට දවස් 30යි. මේකේ දවස් 5ක විනිවාඩු ගත්තොත් විනිවාඩු ගන්න ට්‍රේඩ් දාන්න නැතුව හිටියොත් එතකොට එනවා අපිට ඔන්න ඔය ගන්න. ඉතින් මම අද ගෙනාවේ ඩොලර් 10 වෙනකන් විතරයි. මොකද ගොඩක් කට්ටියට ඩොලර් 10න් යට දාගන්න බෑ. කියන ඩොලර් 10න් යට ගන්න රුපියල් 3000 පන්නලා අපිට මේක ඩිපොසිට් එකක් දාගන්න බෑ. මම මේක මගේ රියල් account එකේ කරා. මම ඒක ඊළඟට පෙන්නනවා. ඔය තියෙන මගේ රියල් account එකේ තියෙන ඔය proof ටික මම ඩොලර් එකක් දාලා ඩොලර් 0.5ක් ගත්තා. මම එහෙම 150ක් try කරා. එතකොට අපිට ඩොලර් 2යි ගණක් ආවා දවසකට. අද කියන වීඩියෝ එක ගැන මොකද තියෙන වීඩියෝ එක like එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාලා subscribe පාරකුත් දාලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain I ingest.